එලවල බොයිස් ඉති අද තවසනුගේ මීටිං පොඩ්ඩයින්න මං බොයිස් ඉතින් විඩුවක් කරන හොඳ කිටත්දාග ඉතින් මං අලුතේ කවුන්ට බැස බොයිස් ඉතින් මේ සකුරයින්දල තියෙනව කවුන්ට මේ කියන්නේ ඕල් එලයිට් තියෙන බොයිස් ඉතින් මේක ශේප් නේබ සකුරත් තියෙන ඕල්ට් සකුර සෙට් නෑ නේබ සකුර සෙට් දාලා සුදු අයිටිය රතු අයිටිය රතු අයිටියට අර බොඩිය දාලා මේ නිල් බොඩිය දාමු අපු ගැතයි සීසන් 7 කොහොම සෙට් වෙන්නේ නැහැ මේක දාලා රතු එක වගේ ෂේප් බොයිස් හරි ඉතින් දැන් අපි අද මොකද්ද කතා කරන්නේ ඉතින් ඔයගොල්ලෝ thumbnail එකෙන් දකින්න ඉතින් බොයිස් 2026 ක්‍රමයට ෆ්‍රී හෙඩ්ෂොට් ගහමු ඉතින් දැන් ඔයගොල්ලෝ දන්නවා ඇතිනේ දැන් බොයිස් ඉතින් හෙඩ්ෂොට් ටැග් ගහන්න ඉතින් ඇත්ත වශයෙන්ම කිව්වොත් හොඳ ට්‍රේනින් එකක් තියෙන්න ඕනේ නැතුව බෑ ඉතින් ඒ කියන්නේ දැන් බොයිස් මේ වීඩියෝ එක කරන්න බං ගේම් එක අලුතෙන් දාගත්ත කොල්ලොන්ට මේ වීඩියෝ එක හදන්න ඉතින් මේ පර ප්‍රෝ අයලා ඉතින් ටිපර් වෙන්න එපා ඉතින් මේක දැකලා ඉතින් මම ඉතින් බලමු මොකද්ද ඒක ඔන්න ප්‍රොෆයිල් එක බලා ගන්න බොයිස් ඉතින් සනුත් FF කියලා තියෙනවා 5000 ගාන ගා දින බොයිස් ලෙවල් 88 ඉවෝ භාගයක් විතර මැක්සිමම් ඉන්න දැන් අපි දැන් ඕගොල්ලන්ට දෙකේ ෂොට් එක පොඩ්ඩක් මම දෙකේ ෂොටියක් දාගන්න බොයිස් ඉතින් ඕගොල්ලන්ට පෙන්වන්න බෑ බොයිස් හරියට ගහන්න ඉතින් ටොපිකල් පැරට් රැපාන්ඩවල් දාන්න නෑ මේක සෙට් නෑ මේක රැප් අරගෙන ගහනවා අමුතු ෂොටියක් තිබ්බ බොයිස් ඉතින් ට්‍රේනින් යා හරි ඉතින් බොයිස් නම්බර් 1 තමයි ඉතින් ඕගොල්ලන්ගේ ට්‍රේනින් එක ඉතින් හෙඩ්ෂොට් එකක් ගහන්න ඉතින් ඕගොල්ලෝ හොඳට ට්‍රේන් වෙන්න ඕනේ ඉතින් කනාවට වදින්න පුළුවන් බොයිස් එහෙම අවුලක් නැහැ කියන්නේ දැන් ඔයගොල්ලෝ මන් ටැක් ඉතින් ගහනවා නම් ගොඩක්ම ගහන්න ඉතින් කස්ටම් වලනේ ඉතින් අමාරු VR එකෙත් ගහනවා පොඩ්ඩක් ඉන්න බොයිස් මේ පට්ට අමාරුවෙන් මං ගහන්නේ කස්ටම් හඩ් එක නැතුව ආයෙ මුලින් ඉඳලා හදන්න ඕනේ මම මේ මට අර කෝඩ් එක ඉන්න බොයිස් ෂොට් එක බලන්නද ඔව් ඒ කියන්නේ දැන් මෙන්න මම ඔයගොල්ලන්ට ඩ්‍රැග් කරන ඉතින් වෙන්න නා බොයිස් දැන් ඔයගොල්ලෝ ඔන්න බලන්න බොයිස් තාම වදින්න නැහැ ඉතින් පුරුදු නැහැ මම කස්ටම් හඩ් එකකින් ගණන් ඒවත් ඉතින් එන්නේ පාරට ගහන්න බොයිස් ඒ ෂොට් ගහද්දි උරත් බං එක තැන ඉඳලා ගහන්න යන්න පාරට දැන් අර දඟර මූවමන්ට් දාගෙන යන්නත් එපා ගේම් එක චොර වෙනවා නේද ලස්සනට ගන්න බටන් එක උඩට තමයි ට්‍රැක් කරන්න මේ තියෙන ඊට බොයිස් ඒ කියන්නේ පුළුවන් තරම් අදින්න ඉතින් මේ එහෙම අදිනකොට ඉතින් ඔයගොල්ලන්ගේ ප්ලේන් දන්නේම නැතුව වැඩි වෙනවා ඔයගොල්ලෝ දැන් ට්‍රේනින් කිව්වම බොයිස් ඔයගොල්ලෝ අනිවාර්යෙන් හැමදාම මේ කියන්නේ දැන් මම උඹලා CS ගහනවනේ BR ගහනවනේ තරගෙට උඹලා එහෙම දවස් දෙක තුනක් එහෙම කියන්නේ උඹලා ඒ ගහන විදිය ඒ කියන්නේ ඒ CS BR අතරට ට්‍රේනින් ග්‍රවුන්ඩ් එකට ඵලයක් ගිහිල්ලා ඇති වෙනකම් ඒ කියන්නේ විනාඩි 15ක් විතර ප්‍රැක්ටිස් කරපුවා ඒ කියන්නේ උඹලා අසන යන්නේ ගරින් දෙසෙට් ඩන් දෙසෙට් දෙකේ සුඩ්නන් දෙකේ සෙඩි ඒ වාරම් බං හොඳට ඒ කියන්නේ ට්‍රේන් වෙනවා එතකොට උඹලා නිකන් ඊසි ගහද ඒ කස්ටම් නෑ එහෙම ගහලි වුණාට පස්සේ මෙන්න මේ ආකාරයට රිමෝට් එකක් දාන්න රිමෝට් එක දාලා කොඩියක් ගහන්න ඕනේ බොයිස් කොඩියක් ගහන්න දැක්කම ඊට පස්සේ දැන් තව ගන්නක් ගන්න ඕනේ UMP වගේ ගහමුද UMP ගහමුනේ බොයිස් මට මේ අමාරුයි බයි මයිතර UMP නම් ගහන්න ඇයිද මෙන්න මේ ආකාරයට ගහන්න ඕනේ බොයිස් බලපන් ඇඟට විතර යන්නේ UMP ගන්න නැහැ බොයිස් ඉතින් ගොඩක් ගන්න දෙසෙත් තමයි ගන්න වැඩිපුර මේ ඉතින් ඔයගොල්ලෝ හොඳට ප්‍රැක්ටිස් කරගන්න ඕනේ ඉතින් ඔයගොල්ලෝ ඊට දැන් මෙතනින් කියන්නේ දුවනේ නිමින්ට ගහන්න ප්‍රැක්ටිස් කරන්න ඕනේ හොඳට කියන්නේ හොඳට ප්‍රැක්ටිස් කරන්න ඕනේ ඉතින් නිකන් ඉඳලා හරියන්නේ නැහැ නේ බොයිස් ස්කෝප් දෙන්නෙත් නෑ කොහොම තමයි ගහන්නේ UMP මට තව ගන්නක් ගමු වද්ද ගන්න මොකද්ද මම ගන්නේ වුඩ් පැකර් ගමු වුඩ් පැකර් එකක් තියෙන්නේ බං මේ ග්‍රෑන්ඩ් ප්‍රයිස් එක ග්‍රෑන්ඩ් ප්‍රයිස් කියන්නේ බං ඉවෝ වුඩ් පැකර් එක තමයි වදිනවනේ බං ඉතින් මේ කොළ ෂොටියක් හොඳයි බයි එකත් වදිනවා දුර ඉඳලා දෙක ෂොටි ගන්නවා පින් එකක් නෑ අර පින් එක වල නේද තවත් මතක් කරනවා ඉතින් channel එක subscribe කරලා යන්න ඉතින් ඒ උඹලටම වැඩක් පේන PC movement එක PC movement මේක තවුලක් නෙවෙයි වදිනවා
ඇඟට විතරයි බයන්නේ මේකෙන්. අර බලපන් ගහන ඔක්කොම ඇඟේ. එහෙම බෑනේ. මේ PC movement මේක අර CS සමහරු ගහනවා. මට උඩු ඩෙසර්ට් එක වදිනවා. ඒකේ සතිය වදිනවා. මගේ ඕකෙන් බලන්න එපා ඉතින්. ඒක තමයි ඉතින් බොයිස් කියන්නේ. ඉතින් මේ ඕලන් තා වීඩියෝ එහෙම ඕන. ඊට කලින් මොඩ් එකක් දාන්න ඕනේ දැන්. ඔදි මොඩ් එකක් දාන්න. ගැම්ම. ඉතින් මේ නැතිනේ වන් ට්‍රේනින් ග්‍රවුන්ඩ් එක ඊවස් දැන් බලමු. දෙවෙනි සාලේ ඒගොල්ලන්ට හෙඩ්ෂොට් එකක් මන ආකාරයෙන් ගන්න ඕනේ. මේ පින් එක කහ පාට වෙලා තියෙන බෑ සිග්නල් නෑ හොඳේ. අපි ඔන්න ඔයගොල්ලන්ගේ දෙවෙනි ට්‍රික් එකට තමයි යන්නේ බොයිස්. මේ තියෙන ඔයගොල්ලන්ගේ හෙඩ්ෂොට් එකක් ගන්න ඕන නම් අවශ්‍ය වෙන දෙවෙනි සාධකයේ බොයිස්. ඉතින් මේ තියෙන්නේ සෙන්සිටිවිටි නැත්තම් ඉතින් හෙඩ්ෂොට් එකක් ගන්න බෑ ඉතින් බොයිස්. බොරු කියන්න ඕනේ ගන්න බෑ. මොකද සෙන්සිටිවිටි හරියට හැදුවේ නැත්තම් ගේම් එකක් වුණත් හරියට සෙල්ලම් කරගන්න බෑ බොයිස්. ඉතින් එන්නේ තමයි බොයිස්. ඉතින් වැදගත් ඉතින් අපි ආයි තව අලුත් වීඩියෝ එකකින් සෙට් වෙමු ඉතින් බොයිස්. මේ ඔයගොල්ලන්ට කියන්න තියෙන ඉතින් මාව තාමත් සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් සබ්ස්ක්‍රයිබ් කරලා බෙල් අයිකන් එකත් ඕල් කරලා තියාගන්න අලුත් වීඩියෝ එකක් දාපු ගමන් බලන්න. එහෙනම් බොයිස් අපි